ආයුබෝවන් අද 2025 වසරේ දෙසැම්බර් මස 26 වනදා නත්තල් සතියේ දෙවන දිනයයි. සීතල නත්තලේ තවත් අර්ථවාන්විත දිනයක සමාරම්භය සනිටුහන් කරමි. ඔබේ දෙසවන් සොයායන අපි. සත් මාධ්‍ය කලාවක සොඳුරු වූනින් තරක් සොයා යන රැන්ඩල්ස් කඳු පාමුල මහත්වරුන්ගේ දේශයේ මාධ්‍ය සිහනාදය විසින් ශ්‍රවණවකාශය වෙත සාඩම්බරෙන් ඉදිරිපත් කරන මහත්වරුන්ගේ අඩහෝරාව. රේඩියෝ හිංසු. ඉතින් අද අපේ මාතෘකා විදිහට අපි කතා කරන්න සූදානම් වෙන්නේ නත්තල ගැන. ඔව් ඉතින් නත්තල එහෙමත් නැත්තං නත්තල් දිනය නාසරැත්තී ජේසුස් වහන්සේගේ උපත සමරණ දිනය විදියට හැඳින්වෙනවා. නත්තල් දවසට නූතන චාරිත්‍ර බොහෝමයක් පවත්වන අතර තෑගිදීම කිතුුණු දේවස්ථානවල මහා මංගල දේව මෙහයන් ඇතුළු අනිකුත් මෙහයන් පැවැත්වීම නත්තල්ගත් සහ ගේතුර සැරසීම ඉන් ප්‍රධාන වෙනවා. සැන්ටක්ලෝස් එහෙමත් නැත්තං නත්තල් සීය මේ උත්සව කාලේ ජනප්‍රී චරිතයක්. එතුමන් නත්තල් කාලයේදී තෑගි එනීම වෙනුවෙන් ප්‍රසිද්ධ වෙනවා. නත්තල් සීය කියලා මේ ලෙස හඳුන්වන්නේ අතීතයේ ජීවත් වෙච්ච සාන්ත නිකලස් තුමාව. නත්තල් උත්සවය කියන්නේ සියලුම කිතුුණු බැතිමතුන් සමරණ උත්සවයක්නේ. ඒ වගේම වෙනත් ආගම්වල ජනතාව විසින්ද සංස්කෘතික උත්සවයක් විදිහට සමරනවා. ඉතින් නත්තල කියන්නේ මුළු ලෝකයක් පුරාවට පවත්වන උත්සවයක්නේ. ඔව් ඉතින් නත්තල කියන වචනය නැටල් යන පෘතුගීසි වදනින් සිංහලයට පරිවර්තනය වූ වචනයක්. ඉතින් අපි කිව්වනේ විවිධ සංස්කෘතීන් සහ සමාජ විසින් නත්තල සමරනවා කියලා. මේ නත්තල සමරන දවස් සමහර අවස්ථාවලදී එකිනෙකට වෙනස් වෙනවා. අපි දෙසැම්බර් 25 වනදා නත්තල සැමරුවත් සමහර ප්‍රදේශ සහ කිතුුණු නිකායන් ජනවාරි 6 වෙනිදා, ජනවාරි 7 වෙනිදා සහ ඇතැම් විට ජනවාරි 19 වෙනිදා නත්තල සමරනවා. ඉතින් නත්තල කියන්නේ මේ ලෝකෙ තියෙන ලොකුම උත්සවයක්නේ. ඉතින් නත්තල හැදෙන්න වෙනස් සංස්කෘතීන් වලත් සහයෝගය ලැබිලා තියෙනවා. සමහර නත්තල් චාරිත්‍ර වෙනත් සංස්කෘතීන් වල වෙනස් උත්සවවල වෙනස් සම්ප්‍රදායන් වල එකතුවල ප්‍රතිඵලයක්. ඔව් නූතන නත්තලේ තෑගි බෙදාදීමේ චාරිත්‍රය රෝමානු උත්සවයකින් පැවතෙනවා කියලයි අපි නම් විශ්වාස කරන්නේ. ඒ වගේම රෝමානු අලුත් අවුරුද්දෙන් පැවදෙන අලංකාර විදිහට නම් ආලෝක පහන් දැල්වීම, ඒ වගේම අසරණ කෙනෙකුට පිහිටවීම අපිට නත්තලේ දැක ගන්න හම්බෙන සුවිශේෂී කාරණා කිහිපයක්. ඉතින් නත්තලේ තියෙන ඉතා විශේෂම අතුරුපසක් විදියට අපිට යූල් ලෝක අතුරුපස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අතුරුපස ඇතුළු තවත් අතුරුපස කිහිපයක් නත්තල්ට එකතු වෙලා තියෙන්නේ ජර්මානු උත්සවයකින්. ඉතින් ස්කැන්ඩිනේවියානු ජාතිකයනුත් දෙසැම්බර් මස අග සිට ජනවාරි මස මුල දක්වා යූල් නැමැති ශීත ඍතු උත්සවය සමරලා තියෙනවා. එහිදී යූල් නැමැති කොටුන් වර්ගයේ ගිනි දැල්වල ඒවා තෝර නැමැති අකුණට අධිපති දෙවියන්ට ගෞරව දැක්වීම පිණිස පූජා කරලා තියෙනවා. තවමත් ස්කැන්ඩිනේවියානු ජාතිකයන් නත්තල් උත්සවය හඳුන්වන්නේ යූල් කියන නමින්.
ඉතින් ජෙසුතුමන්ගේ උපත දෙසැම්බර් 25 වන දිනය හා සම්බන්ධ වෙන්නේ ඇයිදයි තවමත් හොයාගන්න බැරි වෙච්ච කාරණයක්. ඉතින් මේ ගැන බයිබලයේ නව ගිවිසුමේද නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. ඉතින් නත්තලේ දින 12 විදිහට අපි හඳුන්වන්නේ නත්තල් දිනයට පස්සේ යෙදෙන, ඒ කියන්නේ දෙසැම්බර් 26 වෙනිදා ඉඳන් ඉදිරියට තියෙන දවස් 12. ඔව්. ඉතින් ජේසුතුමාගේ උපත සිහිපත් කිරීම කිතුණු මැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයක්. ඉතින් අප සහෝදර ක්‍රිස්තියානි ප්‍රජාව ජේසුතුමන්ගේ උපන්දිනය දාවනතුරු සූදානම් වීමේ කාලය තුල විවිධ ආගමික කටයුතු වල නිරත වෙනවා. කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන්ද කිතුණු ජනතාව ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රකදැක්වීමේ සහ ක්‍රිස්මස් කැරොල් හෙවත් නත්තල් ගීත ගායනා කිරීමේ කටයුතු වලද නිරත වෙනවා. නත්තලට සම්බන්ධ තවත් චාරිත්‍රයක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි ජේසුතුමන් නිපදුනේ ගවලෙන එක කියන එක. ඇතැම් නිවාස ජේසුතුමන් නිපදුණු එම ගවලෙන අදාළ චරිතත් එක්කම කලාත්මක ප්‍රතිරූප වලින් නිරූපණය කරනවා. මේ ප්‍රතිරූප අතරින් ජේසුතුමන් පැලීමට පැමිණි රජතුන් කට්ටුව ඉතාමත් වැදගත්. ඔවුන් බෙත්ලෙහෙමේ තරෝ නමින් හැඳින්වෙන තාරකා පසුපස පැමිණ ජේසුතුමන් වෙත රත්තරන් සහ සුවඳ දුම් ඇතුළු බොහෝ දේ පුද කර තිබෙන බව තමයි එම ආගමේ සඳහන් වෙන්නේ. ඉතින් අපි කතා කරමු මේ නත්තල් සීයා ගැන. කවුද මේ නත්තල් සීයා කියන්නේ? නත්තල් සීයා විදිහට බොහෝ දෙනා හඳුන්වන්නේ 14 වන සියවසේ ජීවත් වෙච්ච ශාන්ත නිකල්ස් නම් සාන්තුවරයෙක්. මොහු නත්තල් කාලයේදී තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරලා තෑගි භෝග අරගෙන අසරණ දුගී දුප්පත් පවුල් වල ඉන්න ළමයින්ට බෙදා දීලා තියෙනවා. එයා මේ විදිහට මේක කරලා තියෙන්නේ රහසිගතව. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී. එම නිවෙස් වලට රහසින්ම ගිහිල්ලා තෑගි භෝග දීලා තියෙනවා. ඉතින් නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය ශාන්ත නිකල්ස් තුමා විදිහට හැඳින්වෙනවා. නත්තල් උත්සව දිනේ පවුලේ සමාජිකයන් අතර සහ යහළුවන් අතර තෑගි හුමාරු කර ගැනීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවතෙන අතර ඒ නත්තල් සීයා නැමැති චරිතයට ආරෝපණය කර තිබෙනවා. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර තිබෙන්නේ ජර්මන් ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් විසින්. ඔහු 1863 වසරේ පටන් සෑම වසරකදීම නත්තල් සීයාගේ නව ප්‍රතිරූපයක් නිර්මාණය කර තිබෙන අතර 1880 දශකයේදී අද අපි හඳුනන නත්තල් සීයාගේ ප්‍රතිරූපය නිර්මාණය කරලා තිබෙනවා. මෙම රූපය 1920 ඉඳන් ප්‍රචාරකයන් විසින් නත්තල් සීයාගේ ප්‍රතිරූපය විදිහට රටපුරා ප්‍රචාරය කිරීමත් සමග අද අපි හඳුනන රතු සහ සුදු ඇඳුමින් සැරසුණු නත්තල් සීයාගේ ප්‍රතිරූපය නිර්මාණය වෙනවා. නත්තල් සීයා කියන සංකල්පයෙන් පස්සේ නත්තල කිව්වහම අපි හැමෝගෙම මතකෙට එන්න ප්‍රධානම දෙයක් තමයි නත්තල් ගහ. ඉතින් මේ වර්තමානයේ තියෙන නත්තල් ගහේ සම්ප්‍රදාය 18 වන සියවසේ ජර්මනියෙන් ආරම්භ වූ එකක් බවට තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් සමහරුන් තර්ක කරනවා ඒ 16 වන සියවසේදී මාටින් ලූතර් විසින් හඳුන්වා දුන්න එකක් කියලා. කෙසේ වෙතත් මේ චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද්දේ එකල විසූ චාර්ලට් රැජින විසින්. ඊට පස්සේ වික්ටෝරියා රැජිනගේ කාලවකවානුවේදී ඇල්බර්ට් කුමරු විසින් එය තව දුරටත් සාර්ථකව හඳුන්වා දී තිබෙනවා. එම කාලයේදීම ජර්මානු සංක්‍රමණිකයන් විසින් මේ නත්තල් ගහේ සම්ප්‍රදාය ඇමරිකානු එක්සත් ජනපදයටත් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම නත්තල් ගම්මාන තහ කිතුනූපතට සම්බන්ධ ප්‍රතිරූප සාදා ප්‍රදර්ශනය කිරීම බොහෝ නිවෙස්වල සිදුවෙන දෙයක් නේ. ඒ වගේම නත්තල් ගහ, තීනු, ඉටිපන්දම්, දිගුමේස්, ඒ වගේම මල් වඩම් සහ දේවදූතයන්ගේ සැරසිලි වලින් නම් මේ ගෙවල් සරසන්න කිතුණු බැතිමතුන් නම් අමතක කරන්නේ නැහැ. ඉතින් නත්තල් ගහ සහ අනිකුත් සැරසිලි ඉවත් කරන්නේ නත්තල් දිනෙන් පස්සේ 12 වෙනිදා රාත්‍රියේ. ඒ කියන්නේ හරියටම ජනවාරි 5 වෙනිදා.
නැතමි කලකින් ඔබ අමතමි කොහොමද ඔබගේ තතු සමිතේ සිතු සිතුදේ මම කලා ඔබ දහමේ ගුණනසා හද ඔබ ළඟ වැඳ වැටි හදමි මහසුවී මාරුතේ මග වැරදී මාපතේ එලිය මන ලියමිම සමිදේ මහකරුණා සාගරේ ඔබ පමණයි ආදරේ සැනසුම මට දෙන්නකෝ සමුදේ ආදර මගේ ජේසුනී කලකින් ඔබ අමතමි කොහොමද ඔබගේ තතු සමිතේ ලෝකයේ බොහෝ රටවල් නත්තල් කාලයේදී නත්තල් අනුස්මරණ මුද්දර නිකුත් කරනු ලබනවා. තැපැල් පාරිභෝගිකයෝ මෙම මුද්දර නත්තල් කාඩ්පත් යැවීම සඳහා භාවිතා කරනු ලබනවා. මුද්දර එකතු කරන්නන් අතරත් මේ මුද්දර බෙහෙවින් ජනප්‍රියයි. ඒ මේ වගේ තියෙන වටිනාකම නිසා. මේවා ඔක්තෝබර් සහ දෙසැම්බර් කියන මාසවලදී අලෙවි කරනු ලබනවා. 1937 දී ඔස්ට්‍රියාව විසින් නත්තල් සුබ පැතුම් මුද්දර දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ මුද්දරවල රෝස මලක් සහ රාශි චක්‍රයක් නිරූපණය කරලා තියෙනවා. හරියටම 1939 දී බ්‍රසීලයේ විසින් අර්ධ තැපැල් මුද්දරයක් නිකුත් කරලා තියෙනවා. රජතුන් කට්ටුව සහ බෙත්ලෙහෙමේ තරුවක් දේවදූතයා සහ දකුණු කුරුසේ තේමාවක් කරගෙන මේ මුද්දර නිකුත් කරලා තියෙනවා. ඉතින් නත්තලේ සැබෑ අරුත වන්නේ ප්‍රේමය, සාමය, සතුට බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි. පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතරින් ප්‍රමුඛ වෙනවා. අසල්වැසියාට ප්‍රේම කරන සාමය සමගිය රජයන පරිත්‍යාගයෙන් සහ සහකම්පනින් යුත් සමාජයක් ගොඩනැගීමට කරන ආරාධනයක් විදිහට උතුම් නත්තලේ අර්ථය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි නත්තල සම්බන්ධයෙන් ගොඩාක් වැදගත්දී කතා කළා කියලා අපි හිතනවා. තවත් දවසක මෙවන් අරුත්බර වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට අපි සමුගන්නවා. මම පසින්දෝෂා. මම දීගායු සංකල්ප. මම අනුහස් අබේසිංහ. අද වැඩසටහනේ පිටපත රචනය කළේ මනුද රශ්මික. ඉතින් ඔබට සාමයේ පණිවිඩය රැගෙන යන නත්තලේ සාමයෙන් සතුටෙන් පිරි සුබම සුබ නත්තලක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. හිමිදිරියාමි පිණි කැට දිලිසෙනවා සමිඳුගේ මුහුණේ අසරැල් මතු වෙනවා ආදරේ නමින් ජීවිතේ පුදා එදත් අදත් හෙටත් හිනාවෙලා ජේසුනී මේ ඔබද
සෙසුනී